සියලු දෙනාටම තෙරුවන් සරණයි. විහාරස්ථානයේ වැඩ වාසය කරන ගෞරවනීය අද වැඩ නොසිටියත් අපගේ ලොකු ස්වාමින් වහන්සේ ඇතුළුව ඒ වගේම අදත් ධර්ම සාකච්ඡාවට වෙනද වගේම වැඩම කරන්න යෙදුණු අපගේ කල්යාණ මිත්‍ර අවසරයි නාමල්ගමේ ස්වාමින් වහන්සේගෙන්ද අවසරයි ශ්‍රද්ධාවන්ත ගුණගරුක සදැහැති කාරුණික පින්වත්නි, අද පොසොන් පෝය දන්සල් වඳින්නත් යන්න ඇති නේද කට්ටියට? ඉතින් කොහොම වුණත් අද දවස මේ හැම කෙනාම දවස පුරාවට එකතු වෙලා මේ උතුම් පුණ්‍ය කටයුත්තට සම්බන්ධ වුණා. ඉතින් අද විශේෂ දවසක්. ඉතින් මේ අයට උදේ ඒ පිළිබඳ ලොකු ස්වාමින් වහන්සේ මතක් කරා. ඉතින් අපේ රටට අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අනුබුදු කියලානේ ඉතින් හඳුන්වන්නේ. ඉතින් අපේ රටේ තමයි සමන්ත චක්කවාලේසු කියන ගාථාව ආරම්භ වුණේ. ඉතින් අපේ රටේ අද වැනි විශේෂ දවසක මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා පළවෙනියටම ධර්ම දේශනාව සිද්ධ කරන්න කලින් සුමන සාමණේරයන් වහන්සේ අහසට පැන නැගලා දේවතා ආරාධනයක් කරා දසදහසක් සක්වල දෙව් බඹුන්ට. ඉතින් අද වැනි දවසක දෙවියන් සහිත ලෝකයේටම විශේෂ අවස්ථාවක් සලසා දෙමින් ඉතින් මේ විහාරස්ථානයේ විශේෂ සීල භාවනා පින්කම ඉතින් අද මේ පින්වත් පිරිස සම්බන්ධ වුණා. අපි හිතුවා කාටත් පොඩි ප්‍රශ්න, ලොකු ප්‍රශ්න නෙවෙයි, සමාජයේ බොහෝ විට කතා වන ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒකට එක අදහස් තියෙනවා ස්වාමීන් වහන්සේ, ඒකට මතිමතාන්තර තියෙනවා. ඉතින් මතිමතාන්තර කොහොම වෙතත් ඉතින් මේ කටයුත්තේ තියෙන වැදගත්කම නිසාම මියගිය ඥාතීන් ගැන තමයි අපි මේ කතා කරන්නේ. එතකොට මියගිය ඥාතීන් ගැන කතා කරනකොට ස්වාමීන් වහන්සේ අපි මිය පරලෝ ගියාට පස්සේ පෑන් වඩලා පින් අනුමෝදන් කරනවා. එතකොට පෑන් වඩලා පින් අනුමෝදන් කරන චාරිත්‍රය අපි සෑම මියගිය පින්වතෙක් කරමුණු කරගෙන ওই බෞද්ධ විශේෂයෙන් පින් දෙනකොට ඒ කටයුත්ත අපි සිද්ධ කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේ පෑන් වඩලා පින් අනුමෝදන් කළ යුතුද? ඔන්න ඕක තමයි පළවෙනි ප්‍රශ්නේ. සදාභි වන්දනීය සදාභි පූජනීය වූ අපේ ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන අද ධර්ම සාකච්ඡාවට වැඩම කොට වදාළ අපේ අතිපූජනීය කල්යාණ මිත්‍ර අඹුලම්පහ සිරිධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණබර පින්වත්නි, අපේ ස්වාමීන් වහන්සේ අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙනවා ඥාතියෙක් මිය පරලව ගියාට පස්සේ පෑන් වඩලා පින් අනුමෝදන් කරන්නට. අපේ ස්වාමීන් වහන්සේ ඒ තැන්වල විතරක් නෙමෙයි පෑන් වඩන එක සිදු වෙනවා. සමහර වෙලාවට සෙනසුන් වෙහෙර විහාරාදිය සංඝසතු කරලා පූජා කරන වෙලාවෙත් පෑන් වඩලා දරුවෝ ශාසනයට පූජා කරන වෙලාවෙත් පෑන් වඩලා ඒ පූජාව සිද්ධ කරනවා. අපේ ස්වාමීන් වහන්සේ මේ ලෝකේ දානයන් අතර දානය කොටස් දෙකකට අපට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි ප්‍රතිග්‍රාහකයාගේ අතට දෙන්න පුළුවන් දාන වස්තු. අනිත් එක තමයි ප්‍රතිග්‍රාහකයාගේ අතට දෙන්න බැරි දාන වස්තු කියලා කොටස් දෙකක් තියෙනවා. ඒකෙන් අපේ ස්වාමීන් වහන්සේ දාන වස්තු, ඒ කියන්නේ ආහාර පාන, ගිලම්පස, චීවර මේ වාගේ දේවල් ප්‍රතිග්‍රාහකයාගේ අතින් අතට අපට දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට එවැනි දෙයක් අපි ප්‍රතිග්‍රාහකයෙකුට පූජා කරනකොට නැවත ඒකට ආදේශයක් ඕනේ නැහැ. 아무තු විධික්‍රමයක් අවශ්‍ය නැහැ. අපිට කෙලින්ම චීවරය, පිණ්ඩපාතය, ගිලම්පස ස්වාමීන් වහන්සේලාගේ අතටම නැත්නම් දුගී මගේ යාචකාදීන්ගේ අතටම, තිරිසංගත සතෙක් නම් ඔහු ළඟටම අපට දානේ අපේ ස්වාමීන් වහන්සේ පූජා කරන්න පුළුවන්. 아무තු සංකේතයක් ඕනේ නැහැ. Taman දුම් බවක් දන්නවා, ප්‍රතිග්‍රාහකයා ලැබපු බවත් ඔහු දන්නවා.
හැබැයි අපේ ස්වාමීන් වහන්සේ අපි ඉඩමක් පූජා කරනකොට ඒ ඉඩම උස්සලා අපට ප්‍රතිග්‍රාහකයාගේ අතට දෙන්න බෑ. ඒ වගේම සේනාසනයක් පූජා කරනකොට, ඒ වගේම දරුවෙක් ශාසනයට පූජා කරනකොට උස්සලා දෝතට දෙන්න පුළුවන්කමක් නැහැ. මේ වාගේ අපට ප්‍රතිග්‍රාහකයාගේ අතින් අතට දෙන්න බැරි දාන වස්තුවක් තිබ්බොත් එවැනි අවස්ථාවක දැන් ඉඩමක් කඩමක් නම් ඔප්පුවක් හරි ලියලා දන් දෙන්න පුළුවන්. හැබැයි එයින් මෙහා ගියපු දේවල් එහෙම කිසිම ලියවිල්ලකුත් නැහැ. අපි නිකන් කටවචනෙට දන් දෙන්නේ. හැබැයි යම් වස්තුවක් ප්‍රායෝගිකව භෞතිකව යම් වස්තුවක් ඔහු අතටපත් වෙන්න ඕනේ. ඉතින් එහෙම චාරිත්‍රයක් ලෝකේ පැවතුණා. ඉතින් ඒ අනුව තමයි අපේ ස්වාමීන් වහන්සේ ඔය සේනාසන වෙහෙර විහාර දන් දෙනකොට ඒව අතින් අතට දෙන්න බැරි නිසා පැන් කෙන්ඩියක් අරගෙන පැන් වඩලා අනිත් පුද්ගලයාගේ අතට පැන් ටික පමුණවන්නේ. තමන්ගේ භාජනයේ තියෙන පැන් ටික ප්‍රතිග්‍රාහකයාගේ භාජනයට පමුණවනවා. මේකෙන් සංකේතවත් කරනවා මේ මගේ අතේ තිබු පැන් ටික ප්‍රතිග්‍රාහකයාගේ භාජනයටපත් වුණාසේ අපට මේ අතින් අතට දෙන්න බැරි ඉඩම මේ වෙහෙර විහාරය මේ දරුවා ඔබට නතු කළා, භාර කළා, පූජා කළා කියන කාරණාව. එතන ඇවිල්ලා චාරිත්‍රයක් අනුකූලව සංකේතයක් අර ඉඩමක් දෙනවා, ඉඩමට ඔප්පුවක් දෙනවා වගේ චාරිත්‍රයක් තමයි අපේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ වාගේ තමයි ඥාතීන්ට අපට කුසල් කියන දේවල් අපේ ස්වාමීන් වහන්සේ අන්න ඒ වාගේ අතින් අතට දෙන්න පුළුවන්කමක් නැහැ. ඒවා හිතෙන් හිතට දෙන්න පුළුවන් දේවල්. ඉතින් ඒ නිසා තමයි අපේ ස්වාමීන් වහන්සේ ඒක අතින් අතට දෙන්න බැරි දේවල් වලට ඈත අතීතයේ ඉඳලා කිෂ්ණජිනා ජාලිය දෙන්න ජූතක බමුණට දන් දෙන වෙලාවෙත් කෙන්ඩියෙන් පැන්වක් කරලා දන් දුන්නේ. මීට කල්ප ගණන් ආත්ම භාවවල ඉහත ලෝකවල මහා බෝසතාණන් වහන්සේලා දන් දුන්නෙත් එහෙම කෙන්ඩියෙන් පැන්වක් කරලා අතින් අතට දෙන්න බැරි දේවල්. ඒ කියන්නේ මේක මේ බුද්ධ ශාසනයේ දෙයක්වත් එහෙම නැත්නම් මේ කල්පයේ දෙයක්වත් නෙමෙයි, අතීත කල්පවල පවා පැවතිච්ච චාරිත්‍රයක් තමයි අතින් අතට දෙන්න බැරි දෙයක් කෙන්ඩියෙන් පැන්වක් කරලා ලබා දීම. ඉතින් ඒ අනුව තමයි අපේ ස්වාමීන් වහන්සේ මිය පරලොව ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරනකොට මේ විදිහට කෙන්ඩියෙන් පැන්වක් කරලා පින් දෙන්නේ. ඉතින් ඒක අපි බුදුරජාණන් වහන්සේ අනු නොවදාලත් ඒ චාරිත්‍රය ඈත අතීතයේ පටන්ම සිද්ධ වෙගෙන ආපු දෙයක් නිසා ඒක සම්බුද්ධ ශාසනයේ ඒ විදිහට පින් දෙනකොට සෙනසුන් වෙහෙර විහාර පූජා කරනකොට මහා බෝසත්වරු පවා, පසේ බුදුවරු පවා, මහරහතන් වහන්සේලා පවා ඒක අනුගමනය කරපු චාරිත්‍රයක්. ඔය කතාවේදී ඔය පැන් වැඩීමේ චාරිත්‍රයක් පිළිබඳව බුද්ධ කාලෙත් අවස්ථා කීපයක තියෙනවා. සේනාසන පූජා ගැන ඔය මට මතක කතාවක්. වේලවන මහ විහාරේ පූජා කරන වෙලාවෙත් පැන්වක් කළ බව සඳහන් වෙනවා විනය පිටකේ. එහෙම ඒත් එක්කම ඔය නන්ද රේවත කියලා මට හරියට මතක නැහැ. විවාහ වුණු දෙන්නෙක් විවාහයට පෙර ගැහණු කෙනා ගුණවත් නැහැ. ඉතින් පිරිමි කෙනාගේ හිත දිනා ගන්න මේ පිරිමි කෙනා ශාසනයට හිතයිසි. ඒ නිසා එයා ටිකක් ශාසනයට ලැබි වෙලා විදිහට කටයුතු කරන කොහොම හරි අවසානයේ දෙන්නම ශාසනයේ ගුණදහම් පුරලා මේ දෙන්නටම විහෙර විහාරයක් සකසලා පූජා කරන්න ඕන වෙනවා. හැබැයි විහෙර විහාරේ සකසලා ඉවරලා පූජා කරන වෙලාවේ අතට පැන් වක් කරලායි පූජා කරේ කියලා සඳහන් වෙනවා. ඒ වෙලාවෙම දිව්‍ය ලෝකේ දෙව් විමන් සකස් වුණා කියන කතාවක් ධර්මයේ සඳහන් වෙනවා. ඔව් අපේ ස්වාමීන් වහන්සේ වගේ තමයි මිය පරලොව ගියපු ඥාතියා සමහර වෙලාවට විශ්වාස කරනවා නම් අපි කියමු പ്രേතාත්ම භාවයක පරදත්ත උපජීවි പ്രേතාත්ම භාවයක ඉන්නේ කියලා. එයා විශ්වාස කරනවා නම් පැන්වක් කරලා පින් දුන්නොත් විතරයි මට පින් ලැබෙන්නේ කියලා. අපේ ස්වාමීන් වහන්සේ අපි එහෙම නොකළොත් ඒ പ്രേත ආත්ම භාවයේ ඉන්න ඥාතිවරයා Tamanට පින් නොලැබුණාය කියන තැනින් සතුටු සිතින් සිත් පහදවලා ඒ පින අනුමෝදන් වෙන්නේ නැහැ. ඉතින් එපමණකින් මෙයාට පින් ලැබෙන්නේත් නැහැ. ඉතින් ඒ නිසා ඒක වරදක් තියෙන දෙයක්වත් ඒකෙන් අයහපතක් අවඩක් වෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා එහෙම පැන් වඩලා පින් අනුමෝදන් කිරීමම තමයි ඈත අතීතයේ පටන් ආපු චාරිත්‍රය. ඉතින් ඒක ඉදිරියට පවත්වීමත් බොහොම හොඳයි කියන එක තමයි අපේ අදහස. ඉතින් පින් ගන්න එන්නේ බෞද්ධ වගේ අපි වගේ කවුරු හරි කෙනෙක් මරුණොත් අනිත් අය නෑ එහෙම පින් ගන්නවත් ඒ කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඉතින් එතකොට දැන් අපේ චාරිත්‍රය අපේ හිතට වැටිලාම තියෙන සාන්නාස පැන් වඩලා පින් අනුමෝදන් කරන්නනේ. ඉතින් අපි දන්න කෙනෙක් ඉතින් මැරුණොත් බලාපොරොත්තු වෙන්නේම අදහස ඔය අදහසම.
ඉතින් ඒ අදහස නැතුව පින් දෙන්න ගියොත් එයා කොහොමද මං හිතන්නේ ගන්න නැති. ඉතින් ඒ නිසා පෑන් වැඩිම මං හිතනවා ඒක ශ්‍රේෂ්ඨ චාරිත්‍රයක් කළ යුතු දෙයක් හැටියට. ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කළා කියලා දෘෂ්ටියකට නොයා මේක බුද්ධ කාලයේ ඉඳන්ම ඈත අතීතයේ ඉඳන්ම තිබ්බ චාරිත්‍රයක්. එහෙමයි සානස. ඊළඟට මේ පින් අනුමෝදන් කිරීම දැන් ඔය අපේ සමහර අය ඒ දවසම නියම කරගන්නවා. නැත්තම් හරි ප්‍රශ්නයක්. ඒක මේ ගහමරා ගන්නවා නැත්තම් බැන ගන්නවා. ඇත්තටම මේ පින් අනුමෝදන් කරන්න ස්වාමීන් වහන්සේ දින නියමයක් ඕනද? මේක ඇත්තටම කතා කළ යුතු දෙයක්. අපේ ස්වාමීන් වහන්සේ එතනත් ඇත්තටම දැන් මේ පින් අනුමෝදන් කිරීම කියන කාරණාව එන්නේම ඔය පරදත්තෝපජීවී ආදී පින් අනුමෝදන් වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න යම් ආත්ම භාවයක ඉපදිලා ඉන්න කෙනෙක් සාධක කරගෙනමයි. දිව්‍ය ලෝකෙක, මනුස්ස ලෝකෙක, තිරිසන් ලෝකෙක ඉපදිලා ඉන්නවා නම් ওই පින් අනුමෝදන් කිරීම කියන කාරණාව ලොකුවට බලපාන්නේ නැහැ. අයත් පින් ගන්නවා, නමුත් ලොකුවට බලපාන්නේ නැහැ. එතකොට අපේ ස්වාමීන් වහන්සේ මේ දින නියමයේ කියන කතාව බුද්ධ ශාසනයට අදාළ කතාවක් නෙවෙයි. මොකද අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් මරුණහම පෙරපසු නොවි මෙතන චුතිසිත නිරුද්ධ වෙනකොටම තමයි අතරක් නැතිව ප්‍රතිසන්දිසිත ඊළඟ ආත්ම භාවයේ ප්‍රතිසන්දි වශයෙන් අරගන්නේ. එතකොට අපේ ස්වාමීන් වහන්සේ යම් හේකින් ඔන්න අර පින් අනුමෝදන් වෙන පරතද්දෝපජීවී කියන പ്രേත කොට්ටාසයක ඉපදිලා හිටියොත් අන්න එවැනි කෙනෙකුට නම් මෙන්න මේ කියන දවස ප්‍රයෝජනවත් වෙනවා. ඊට හේතුව අර අපි මුලින් කියපු කාරණාවමයි. අපේ ඥාතිවරු බලාගෙන ඉන්නවා සමහර වෙලාවට අපට 3 දවසේ 7 දවසේ 3 මාසේ පින්කම් කරලා අපේ දරුවෝ අපට පින් දෙයි කියලා. එතකොට ඒ අය මරුණු අය പ്രേතාත්ම භාවවල ඉපදුනොත් හැම වෙලාවෙම ගේ ඇතුළට වෙලාවෙම ඉන්නේ නැහැ. තේ ඇත්තන්ටත් වැඩ තියෙනවනේ. പ്രേත ලෝකෙත් වැඩ තියෙනවා ඉතින්. දුක් විඳින්න හරි වැඩ තියෙනවා. එතකොට ඒ අය ඔය කියන දින ලං වෙනකොට පින් අනුමෝදන් වෙන්න එනවා. ඒක මේ ධර්මානුරූපී ස්වરૂපයක් නෙවෙයි අපේ ශාස්ත්‍රයාගේ මතේ. එයා හිතනවා සාමාන්‍ය ජීවත් වෙලා ඉන්නකොටත් එයා 7 දවසේ 3 මාසේ පින් අනුමෝදන් කිරීම තමයි දැකලා තිබ්බේ. එයාත් හිතනවා එයාගේ දරුවෝ ඔය කියන දවසට පින් දෙයි කියලා. ඉතින් ඒ නිසා සමහර වෙලාවට ඒ අය අපි හිතමු කොහේම හෝ ඔය ගෙදරින් එහා කොහේ හෝ තැනක ඉඳලා 7 දවසටම හරියටම ආවා කියලා එයාගේ දෘෂ්ටිය තියෙන්නේ එහෙමනේ. මොකද ජීවත් වෙලා ඉන්න කාලෙත් විශ්වාස කළේ ඒක. ඒ නිසා හරියටම 7 දවසේ එනකොට ඒ අය 5 වෙනි දවසේ හරි 6 වෙනි දවසේ හරි දාන පින්කම කළා කියමුකෝ. එතකොට මෙයා දන්නේ නැහැ ඒක. එහෙම වෙන්න පුළුවන්. ඒ අය මේ පෘථිවි තලයේ තම තමන්ට හිතුණු තැන්වල සැරිසරනවා. එතකොට සමහර වෙලාවට පින් ගන්නට එන්නේ අර කියන දවසේ එනකොට පින්කම නැහැ අහවරයි. එතකොට එයාට සමහරලාවට පින් ගන්න එක මග හැරිලා තියෙන්න පුළුවන් අපේ ස්වාමීන් වහන්සේ. එහෙම නැත්තම් ඉතින් අපි කල් තියාම සනස දැන් මම උතෙන්ම වෙන්න. දැන් අපි පින්කමක් කරනකොට කල් තියාම අපි plan කරනවානේ අපේ ඥාතියාට මෙන්න මේ දවසේ කියලා. එතකොට දැන් එයාට මේ ගියාට පස්සේ අපි මාස 3ම නැතුව අපි මෙදින දවසක් කියලා කල් තියාම තීරණය කරගෙන අපේ අදහස පිට අපි පින්කම සඳහා ලැහැත්තුනොත් එයා කල් තියාම දැන ගැනීම තුල ඔව් සමහර වෙලාවට ඥාති പ്രേතවරු අනිත් ඥාත ප්‍රේතිවරුන්ටත් මතක් කරනවා මෙහෙම ඔබේ ගෙදර දරුවෝ පින්කමකට ලැහැත් වෙනවා කියන කතාව. එතකොට එහෙම දැනගෙන ආවොත් ඒ පින්කම දිහා බලලා අත ගහලා සමහරලාට සිත් පහදවලා එයත් දාන බෙදනකොට හැන්දාල්ලලා ඔය මොනවා හරි ක්‍රමයකින් එයත් ඒ පින්කමට සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙලා ඉතින් ඒ පින් අනුමෝදන් වෙනවා. ඉතින් ඒකේ යාට මොනවම් හෝ ක්‍රමයකට දැනුවත් කරන්න පුළුවන් නම් අපි මේ 5 වෙනි දවසේ කරන්නේ 3 වෙනි දවසේ 4 වෙනි දවසේ කරන්නේ කියලා කොහොම නමුත් මේ ඥාති ප්‍රේතයත් ඒකට සම්බන්ධ කරගන්න පුළුවන් වුණොත් ඔහුට ඒ පින ලබා ගන්න පුළුවන්. ඔහුට නොදැනුවත්වම අපේ ස්වාමීන් වහන්සේ අපි ගෙදර පින්කම කළොත් ඔහුට ඒ පින අනුමෝදන් වෙනවා කියන කතාව චුට්ටක් දුෂ්කර වෙනවා. හැබැයි පස්සේ අපි පින් අනුමෝදන් කරනකොට යාට කොහින් හරි කතාව හරි ඇහිලා එහෙම නැත්නම් කොහින් හරි ආරංචි වෙලා ඒ පින එයා සිත් පහදවල අනුමෝදන් වුණොත් ලැබෙනවා. අපේ සාසෙ මෙහෙම එකක් තියෙනවා. එයා දන්නේ නැතුව පින් දුන්නට ලැබෙන්නේ නැහැ. දැන් ඔබ වහන්සේට පින් දීදී මම පින්කම් කරනවා.
ඒත් ඔබ වහන්සේ හාන් කවිස්සයක්වත් දන්නේ නැත්නම් මං ඔබ වහන්සේට පින් අනුමෝදන් කරනවා කියලා ඔබ වහන්සේට කොහොමටවත් කුසල් සිතක් උපදින්නේ නැහැ. මගේ කුසල් සිත් ඔබ වහන්සේට කර්මයක් වෙන්නේ නැහැ. ඔබ වහන්සේට කර්මයක් වෙන්න එක්ක ඔබ වහන්සේගේ වස්තුවක් මේ දානෙට සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම ඔබ වහන්සේට කුසල් සිත් මගේ දානිය දිහා බලලා උපදින්න ඕනේ. එහෙමයි සංස. දැන් අපි අදහසක් ගත්තොත් දැන් මේ ලොකු වටිනා හින්දා මේ අපි කතා කරන්නේ හැම කෙනෙකුටම දැනගන්න ඕන නිසා සංස දැන් අපි ප්‍රේතයන්ට දැන් කල්තියා අපේ අදහස දැන් මම හිතනවා මම පින් අනුමෝදන් කරනවා. ඒකට එයාලට ඒක දැනෙන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ මේ පිළිබඳ එහෙම දැනීමක් දැනෙනවා අපේ ස්වාමීන් වහන්සේ. හැබැයි සමහර ප්‍රේතයන්ට එහෙම දැනෙන්නේ නැහැ කියලා සඳහන් වෙනවා. මොකද හැමෝටම පුණ්‍ය ශක්තිය බලවත් නැහැ. සමහර අයට කන් ඇහෙනවා. සමහර අයට කන් ඇහෙන්නේ නැහැ. සමහර අයට ඇස් පේන්නේ නැහැ. ඒවා බොහොම දුක්ඛිත ආත්ම භාව ස්වාමීන් වහන්සේ. මේ ඇස් කන් නාස් හොඳට තියෙන හරි ලස්සන කුසලයෙන් උපන්න ජීවිත නෙමෙයි පෙරේත ජීවිත කියන්නේ. සමහර අයට කන් නැහැ, සමහර අයට ඇස් නැහැ, සමහර අයට නාස් නැහැ, කටවල් නැහැ. සමහර අයගේ බඩවල් නැහැ, ඇඟවල් නැහැ, කකුල් නැහැ. ඒ වාගේ මහා විරූපී දුක්ඛිත ආත්ම භාව තමයි පෙරේත ආත්ම භාව. සමහර අයගේ ඇට සැකිලි විතරයි. ඇට සැකිලි විතරයි. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ කන් දෙක ඇහෙන්නේ නැති කෙනෙක් නම් ඇස් දෙක විතරක් පේන ආත්ම භාවයක් නම් අපි හිතමු කන් දෙකෙන් අකුසල් කරලා කන් දෙක ලබන්නට සෝතප්‍රසාදය ලබන්නට මේ පෙරේතාත්ම භාවයේ පින්මද වුණා. මොකද ඒවා කර්මජ විපාකනේ. එතකොට අපේ සංස අපි කොච්චර කතා වුණත් අසවල් දවසේ පින්කම තියෙනවයි කියලා එයාට ඒක ඇහෙන්නේ නැහැ. එතකොට එයා විශ්වාස කරනවා නම් 7 දවසේ පින්කම තියෙන්නේ කියලා හෝ නැත්නම් අපි දානමාන වස්තු ලැහැත්ති කරනකොට gedara සූදානම් වෙනකොට එයා ඇස් දෙකෙන් දැකලා ඒක තේරුම් ගත්තොත් ඇවිල්ලා පින දිහා බලලා සතුටු සිතෙන් අනුමෝදන් වෙන්න පුළුවන්. හැබැයි කන් ඇහෙන්නේ නැති කෙනෙක් නම් ඇස් පේන්නේ නැති කෙනෙක් නම් එයාට දන්වන්න විදියක්ම නැහැ. සමහර වෙලාවට එයා ඇවිල්ලා මේ දාන වස්තු අතපත ගාලා ඒ gedara ඒ දවසේ එයා විශ්වාස කරන දවසේ සමහරලාවට එහෙම මේ පින අනුමෝදන් වෙන්න පුළුවන්. ඉතින් අපි දන්නේ නැහැ. ඉතින් අපිට දිවස් නැහැ. ඒ නිසා අපි දන්නේ නැහැ. මේ අපි අහපු බලපු කතා නෙවෙයි. අපි පොත්පත් වලින් දැනගත්තු දේවල්. ඉතින් එතකොට ඒ අනුව අපේ ස්වාමීන් වහන්සේ අපට කියන්න තියෙන්නේ ඉතින් එවැනි දෙයක් වුණොත් අර 7 දවසේ 3 මාසේ එයා විශ්වාස කරන තැනම දාන දෙන එකේ පොඩි වටිනාකමක් තියෙනවා. එහෙම එකක් තියෙනවා. ඔව් ඒක එහෙම කියලා සමහර අය යුද්ධ කරන්නත් එපා නේ සමහර අය. එපා. ඔයාලට පුළුවන් නම් 5 වෙනි දවසේ හරි 4 වෙනි දවසේ හරි දාන දෙන්න ඒ ඥාති ප්‍රේතයා අනුමෝදන් ස්පේසාස මෙහෙම එකක් තියෙනවා. එහෙමයි. අපි කියමු එයා දන්නේම නැහැ කියලා. එහෙමයි. අපිට දෙන්න ඕනේ 7 දවසේ නෙවෙයි 4 වෙනි දවසේ කියලා. අපේ ඥාති ප්‍රේතය ඇස් කන්නාස් නැතුව ඉපදිලා ඉන්නෙත් කියලා. දැන් දන්වන්න විදියකුත් නැහැනේ. එක ක්‍රමයක් තියෙනවා. මරුණේ අම්මා කියමුකෝ. අම්මා හරි හම්බ කරපු දෙයක් දාන වස්තුවට සම්බන්ධ කරගන්න පුළුවන්. මොකද අපේ පින් ලැබෙන ක්‍රම දෙකයිනේ. එකක් සිත පහදවලා පින් අනුමෝදන් වෙන්න ඕනේ. අනිත් එක අපේ දාන වස්තුවක් ඒකට සම්බන්ධ වෙන්න ඕනේ. එහෙමයි සස්. ඒ අපට පුළුවන් මේ ඥාති ප්‍රේතයාගේ දාන වස්තුවක් ඒ අපේ දානෙට සම්බන්ධ කරන්න. අම්මගේ මොකක් හරි දෙයක් දානෙට සම්බන්ධ කළ හැකි. තාත්තා හරි හම්බ කරලා තියලා ගියපු දෙයක් දානෙට සම්බන්ධ කළ හැකි. නැත්නම් එයාගේ පෙන්ෂන් එකකින් එයාට හම්බෙච්ච අර්ධ සාධකයකින් මරුණට පස්සේ හම්බෙච්ච රක්ෂණයකින් කොහොම හරි එයා සතු ධනයකින් ඒ දාන වස්තු සකස් කරුවොත් එයා දන්නේ නැති වුණත් එයාගේ ජීවිතේට ඒ කුසල එකතු වෙනවා. මොකද අපේ වස්තුවක් තමයි දන් දෙන්නේ. එහෙමයි. ඉතින් ඔය ප්‍රේතයන් වැඩ වැඩි කියන එක නම් ඒක නයිකාන්ත සත්‍යයක් නේද? අපේ අය මේ දේවාල හදාගෙන ප්‍රේතයෝ ටික බන්ධගෙන ඉන්නේ සාමනාස. ඉතින් වැඩ වැඩි වෙන්නේ නැතුව තිය. ඔය මම දන්න තැන මම ඊට කලිනුත් කියලා තියෙනවා. ඉතින් ඒ සීයා කෙනෙක් මැරිච්ච කෙනෙක්. ඉතින් කොහොම හරි දුව තමන්ගේ සීයාම බන්ධගෙන දේවාලයකට ගිහිල්ලා. ඉතින් ඒ සීයාට නිදහස් වෙන්න ඕනේ පින් ගන්න නිදහස් වෙන්න බෑ පින් දුන්නට මෙයා බන්ධගෙන. ඉතින් ඒකට මේ සෑහන කරදර වෙලා අවසානයේ රතන සූත්‍රය අපි කිව්වා ස්වාමීන් වහන්සේ 1000 ගාණක් මේ 1000 ගාණක් කීවට පස්සේ දේවාලයේ ආයුධ ටික දෙහිඅත්ත කණ්ඩි විහාරස්ථානෙට ගෙනල්ලා දැම්මා. දැනගත්ත ප්‍රේතයා තමයි වහලා හිටියේ කියලා. ඒ වාගේ සමහර මිනිස්සු ප්‍රේතයන්ගේ වැඩ අරගෙන ඒ අයට නිදහස් වෙන්න දෙන්නේ නැහැ සනස. එහෙම පරිසරයකුත් තියෙනවා ඉතින්.
හැබැයි දැන් අපේ මේ අම්මලා තාත්තලා පෙරේත වෙලා ඉපදුනොත් නම් රතන සූත්‍රය කියවට වැඩක් නැහැ. අපි රතන සූත්‍රය ගැන උන්දලත් ඇවිල්ලා ඉඳගෙන රතන සූත්‍රය කියනවා. ඔව් එහෙම එකක් තියෙනවා. මේ ඒකත් ඇත්ත මතක් කරන්න ඕන මේ. දැන් සිල්වත් ගුණවත් භාවයේ ඉඳගෙන මිය පරලෝක ගිහිල්ලා ප්‍රේතලයක ගියොත් ඒ අය අපි කියන පිරිතත් ඒ අය ළඟ ඇවිල්ලා කියනවා. සාවිනාසෝ එක විහාරස්ථානයක මට මතකයි මේ බුදු මෙඳුර ළඟ ඉන්නව ප්‍රේතයා. ලොකු හාමුදුරුවෝ. ඉතින් යන්නේ නැහැ ඔහොම නෙවෙයි මොන දේ කරත් යන්නේ නැහැ. මොකද අර පිරිත් තරම මේවා කියනවා මේ බලවත් භාවයේ අධිකයි කියන කතාව කියනවා සාමස්. කුසලයෙන් පෙරේත ජීවිතයක් ලැබුණාට ධර්මයට ලැබි. ඉතින් බණ අහපුව ධර්මය ඇහෙනකොට හරිම ප්‍රියයි සතුටෙන් අනුමෝදන් වෙනවා. එයාට ඒක හිංසාවක් පීඩාවක් නෙවෙයි බණ ඇහෙන එක. ඒ නිසා එවැනි ප්‍රේතයන්ව පිරිත් කියලා එලවන්න පුළුවන්කමක් නැහැ. එයාගේ අයට තමයි ඔය වෙන වෙන උපක්‍රම තියෙන්නේ. එහෙම සනස තවත් මේ කාලෙත් එක්ක අපිට මේ මාතෘකාව ගියොත් තව දුර යනවා. ඉතින් ඒත් එක්කම සාවින්හංශ තව එකක් තියෙනවා. දැන් සමහර අයට පින් දෙන්නේ නැහනේ. අපි දන්නවා සමහර අය මේ පරලෝකියාට පස්සේ ඒ අයට පින් අනුමෝදන් කිරීමක් දරුවෝ කරන්නේත් නැහැ අමතක කළාම දානවා. සාමිනාස ඒ අයට පින් දෙන්න ක්‍රමයක් තියෙනවද? පින් අනුමෝදන් කරන්න. ඔව් කියන්නේ කවුරු හරි අපිට ඔය කියන දවසක හෝ එහෙම නැත්නම් වෙනත් දවසක හෝ අපිව සිහි කරලා අපට පිනක් අනුමෝදන් කරන්නේ නැත්නම් තෙවැනි පින් අනුමෝදන් වෙන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එයින් එකක් තමයි අපේ ස්වාමීන් වහන්සේ දැන් ওই පරදත්තූපජීවී කියන ප්‍රේතයන්ට පින අනුමෝදන් වෙනකොට එවෙලෙම විපාක ලැබෙනවා. අනිත් ප්‍රේතයන්ටත් පින් අනුමෝදන් වෙන්න පුළුවන්. සියලුම ප්‍රේතයන්ට පින් අනුමෝදන් වෙන්න පුළුවන්. සියලු ප්‍රේතයන්ට විතරක් නෙමෙයි මනුෂ්‍යයන්ට, දෙවියන්ට, තිරිසනුන්ට පවා පින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඒක බැරි නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඒ පින අනුමෝදන් වුණාට එවෙලෙම විපාක දෙන්නේ නැහැ. දැන් අපි කොච්චර පින් අනුමෝදන් වුණත් අපට පින එවෙලෙම විපාක දෙන්නේ නැහැ. ඔය පරදත්ත දූපජීවී කියන ප්‍රේතයන්ට විතරයි ඒ හැකියාව තියෙන්නේ. ඒකයි යාලා විශේෂ. නැතු එයාලට විතරයි පින් ගන්න පුළුවන් අනිත් අයට බෑ කියලා එකක් නැහැ. සියලුම දෙනාට සියලුම සත්වයන්ට සිත් පහදවන්න පුළුවන් නම් පින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ නිසා ඔය අපේ සාස එහෙම පින් අනුමෝදන් නොකළොත් ඒ වෙනාය කරන පින්කම් දිහා බලලා රුවන්වැලි මහසෑය වාගේ නිතර පින්කම් වෙන තැන්වලට ගිහිල්ලා ඒ පින්කම් දිහා බලලා ඒ පින්කම් වලට අත ගහලා සිත් පහදවලා අපේ ස්වාමීන් වහන්සේ පින් අනුමෝදන් වෙන්න පුළුවන්. දරුවෝම පින් දෙන්න ඕනේ කියලා එකක් නැහැ. අර දරුවන්ට තියෙන සෙනෙහෙත් එක්ක ඉතින් දෙමව්පියෝ බලාපොරොත්තු වෙනවා අනේ දරුවෝම අපිට පින් දෙයි කියලා. ඉතින් එහෙම පින් දුන්න නැති වුණොත් පින්කම් කරන තැන්වල ගිහිල්ලා ඒ ඇත්තන්ට පින් අනුමෝදන් වෙන්න පුළුවන්. බැරි නෑ අපේ සාසනය. එතකොට එහෙම පින් අනුමෝදන් වුණොත් පරදත්තූපජීවී ප්‍රේතෙක් එයාටත් එයාගේ දුක්ඛිත ආත්ම භාව වලින් يعني ආත්ම භාවයෙන් මිදෙනවා නෙවෙයි. ඒ ආත්ම භාවයේම එයාට නොලැබුණු සැප සම්පත් ළඟාපත් කරගන්න පුළුවන්. අපේ ස්වාමීන් වහන්සේ තව එකක් තමයි අපි මිය පරලව යනකොට අපේ දරුවෝ ඒ වගේම යම් ඥාති පිරිසක් කුසලයේ දහමේ පිහිටවලා තියලා මිය පරලව ගියොත් ඒ අය පින් අපට දුන්නා හෝ නැතුව හෝ අපේ අවවාද අනුශාසනා මත පිහිටාගෙන අපේ මඟ පෙන්වීම මත පිහිටාගෙන එයාලා දම් පින්කම් පාරමී පින්කම් කරනකොටත් අපට පින් එකතු වෙනවා. දැන් මේ දරුවෝ පින් නොදුන්නට සමහර අම්මලා ඉන්නවා කට්ටියක් එකතු කරගෙන මොකක් හරි දාන පෙරහැරක් හදනවා. එතකොට එයා මිය ගියාට ඒ දාන පෙරහැර ඉදිරියට පවතිනවා. ඒ වගේම දරුවෝ පුංචි කාලේ ඉඳලම සිල් සමාදන් වෙන්න, ගුණ පුරන්න, දන් දෙන්න පුරුදු කරනවා. එතකොට අම්මා මිය ගියාට දරුවෝ පින් නොදුන්නට ඒ අම්මා පුරුදු පුහුණු කරපු මග යමින් ඒ දරුවෝ දම් පින්කම් කරනකොට අපේ සාංශේ අම්මගේ තාත්තගේ ජීවිතේට පින් එකතු වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට පුළුවන් අපිට දරුවෝ පින් නොදුන්නත්, ඥාතිවරු පින් නොදුන්නත් අපිට පින් ලබා ගන්නට අපේ සාංශ මේ ක්‍රම දෙකට පුළුවන්කම තියෙනවා. තවත් ක්‍රම තියෙනවා ඉතින් ප්‍රධාන වශයෙන්. ජීවිත කාලේ ඉන්නකොට එහෙම දේවල් සැලසුම් කරලා තියෙනවා. ඔව් කල්යාණ මිත්‍රයෙක් වෙලා තියෙන්න ඕනේ ලෝකෙට. දැන් අර බුදුරජාණන් වහන්සේත් වදාළේ අන්තිම ශ්‍රාවකයා වෙන්න එපා කියලා. ඉතින් එතකොට අපේ ස්වාමීන් වහන්සේ තමන් අන්තිම ශ්‍රාවකයා නොවුනා කියන්නේම තමන්ගේ අනුව හික්මෙන තමන් නිසා ඉදිරියට පවතින තව ශ්‍රාවක පෙරහැරක් තියෙනවා. එතකොට මේ පසුපස ශ්‍රාවකයෝ නැත්නම් පච්චිම ශ්‍රාවකයෝ දම්පින්කම් කරනකොට ගුණ පුරනකොට අර මුලින් හිටපු අය නිවන් දැකලා නොතිබ්බොත් එයාලගේ ජීවිතවලට පින් එකතු වෙනවා. ඔය එතකොට තවත් පැත්තකින් ඔය ඉඩ කඩම් බෙහෙර විහාර ඒ පැත්ත
පූජා කරලා සකස් කරලා තිබ්බොත් ඒත් අවස්ථාව එහෙමයි සනස. ඒත් එක්කම තවත් ප්‍රශ්නයකට අපි යමු කාලෙත් එක්ක ස්වාමීන් වහන්සේ. දැන් ධනෙ අපි හොඳට හරි හම්බ කරනවානේ. හරි හම්බ කරලා අපි මැරෙනවා. මැරෙන අපිට ඒ ධනෙ ඔක්කොම ගෙනියන්න පුළුවන්ද? මැරුණාට පස්සේ හරි. එහෙම ක්‍රමයක් තියෙනවද අපිට? ඔව් ශාසනයේ තියෙනවා හරි හම්බ කරන සල්ලි අරගෙන යන ක්‍රමයක්. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට ඒකටත් උත්තරේ දීලානේ තියෙන්නේ. ඉතින් අපි හරි හම්බ කරන ධන ධාන්‍ය වස්තු සම්භාර ඔක්කොම මැරෙනකොට අපිට අරගෙන යන්න පුළුවන්. ඒ අරගෙන යන්න පුළුවන් ක්‍රමයේ උන්වහන්සේ අපට පෙන්වුවා. ඒ තමයි පිං වැඩෙන පිංකම් වලට ඒවා යොමු කරන එක. එතකොට අපේ ස්වාමීන් වහන්සේ දැන් අපි හිතමු ඔක හරි ලස්සන කතාවක්. අපි හිතමු අපේ ස්වාමීන් වහන්සේ අපි අපට රුපියල් කෝටි ගාණක් තියෙනවා. දැන් මේ ධනෙ මට මැරෙනකොට ඊළඟ ආත්මයට අරගෙන යන්න ඕනේ. එතකොට අපට පුළුවන් ඒකෙන් චෛත්‍යයක් හදන්න. අපි හිතමු අපි චෛත්‍යයක් හදනවා. චෛත්‍යයක් හදලා මම මිය පරලොව ගිහිල්ලා ඊළඟ ජීවිතයේ උපදින්නේ එක්ක බල්ලෙක් වෙලා මේ චෛත්‍ය හදලා බල්ලෙක් වුණානේ. මොකක් හරි අකුසලයකට අපි කියමු තිරිසන් ලෝකයක ඉපදුනා. එහෙම නැත්නම් මනුස්ස ලෝකෙම ඉපදුනා. අපේ සායනාස එහෙම කොහොම හරි වෙන ජීවිතයක ඉපදුනහම දැන් අපි මේ ජීවිතේ අපි හිතමු මිනිස්සෙක් වුණා කියලා. එතකොට දැන් මේ ජීවිතේ අවුරුදු 20ක් විතර ආයුෂයි කියන්නකෝ. අපි උදාහරණයට ඔබ වහන්සේම ගමුකෝ. ඔබ වහන්සේ ගිය ජීවිතේ චෛත්‍යයක් හදලා ඔබ වහන්සේගේ ධන ධාන්‍යයෙන් චෛත්‍යයක් හදලා තමයි මිය පරලොව ගිහිල්ලා වෙන කුසලයකට මනුෂ්‍ය ජීවිතයක් ලැබලා මහාන වෙලා දැන් අවුරුදු 30ක් විතර මේ මනුස්ස ජීවිතේ ඉන්නවා අවුරුදු 30 ගාන. දැන් අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ හදපු අර චෛත්‍යයේ අද හැන්දෑවට මහා දාන පින්කමක් වෙනවා කියමුකෝ. දැන් අද හැන්දෑවට දැන් වෙලාව 4යි ගානක් 4:00යි. දැන් ඔන්න ඒ චෛත්‍යයේ ඔබ වහන්සේ ගිය ජීවිතේ හදපු චෛත්‍යයේ ලොකු දාන පින්කමක් මහා පූජාවක් දැන් මේ වෙලාවේ වෙනවා. දැන් ඔබ වහන්සේ හදපු ඔය චෛත්‍යයේ ඒ මහා දාන පින්කම සිදු වෙන වෙලාවේ ඔය දානීය පූජා කරන අයටත් ඒ දානීය පූජා නැත්නම් ඒ සම්බුද්ධ පූජාව චෛත්‍ය පූජාව මහා පූජාව තියෙන අයට කුසල් රැස් වෙනවනේ. හැබැයි යාළගේ කුසලය ඒ ජීවිතේ විපාක දෙන්නේ 7න් 1යිනේ අපේ ස්වාමීන් වහන්සේ. ඊටු ටික භවග්‍රේ තමයි විපාක දෙන්නේ. එතකොට ඒ ඇත්තන්ට ඒ මොහොතේ මේ පින විපාක දෙන්නේ නැහැ. මොකද එයාලා ආත්මිකින් ආත්මිකට තාම ගිහිල්ලා නැති නිසා. ඒ පින යාළගේ ජීවිතේම ඒ ආත්මෙම කරන පිනක්. එතකොට ඔබ වහන්සේගේ චෛත්‍ය ගාව මේ මිනිස්සු පින් කරනේ මිනිස්සු හැමෝට මේ පින විපාක දෙන්නේ ඊළඟ ආත්මයට ගියාට පස්සේ. 7න් 1යි කියනකොට ඒක දැන් දන්නවද? තේරුණාද? ස්වාමීන් වහන්සේ 7න් 1යි කිව්වේ අපි මෙයාලට නැත්තම් 7න් 1යි කියනකොට කොටස් 7කට බෙදලා එකක් ලැබෙන කතාවක් හිතයි ස්වාමීන් වහන්සේ. අර ජවන් සිත් කුසල් ජවන් සිත් 7ක් පහළ වෙන එකෙන් පළවෙනි ජවන විපාක මේ ජීවිතේම විපාක දෙනවා. නැති වුණොත් ඒක අහෝසි වෙනවා. ඒකයි 7න් 1යි කිව්වේ. එතකොට අපේ ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ චෛත්‍ය හදලා ආත්මිකින් මෙහා පැත්තට ඇවිල්ලා ඉන්නේ. දැන් ඔබ වහන්සේ දෙවෙනි ආත්මේ. දැන් එතකොට ඒ අද හැන්දෑවේ 4:00ට අර චෛත්‍ය ගාව කරන පින්කමේ ඔබ වහන්සේ චෛත්‍ය හදලා මේ පින්කමට සම්බන්ධ වුණා. පූජාව කරන අය පූජාව තියලා මේ පින්කමට සම්බන්ධ වුණා. අර පූජාව තියන අයට ඒ ජීවිතේ ඒ පින විපාක දෙන්නේ නැහැ. මොකද එයාලා තාම ආත්මිකින් මෙහා පැත්තට ඇවිල්ලා නැති නිසා. හැබැයි ඔබ වහන්සේත් මේ පින්කම කරනවා චෛත්‍ය හදලා ඔබ වහන්සේ දැන් ආත්මිකින් මෙහා පැත්තට ඇවිල්ලා ඉන්නේ. එතකොට ඔබ වහන්සේ හරියට දැන් පරදත්තෝපජීවියෙක් වගේ. අතන පින්කම කරනකොට ඔබ වහන්සේත් දැන් ගිය ආත්මයේ පින්කම වෙනවා. ඔබ වහන්සේ ගිය ආත්මයේ පින්කමට සම්බන්ධ වුණේ. ඒ පින්කම කරන වෙලාවෙම අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මේ ජීවිතේ දැන් මේ 4:00ට පින විපාක දෙනවා. සමහරට ඔබ වහන්සේට එකපාරම දායකයෙක් ඇවිල්ලා වාහනයක් හරි පූජා කරන්න පුළුවන්. ඉඩමක් කඩමක් හරි ඔබ වහන්සේට පූජා කරනවා. කොහොම හරි ඔබ වහන්සේට මොනවාම හෝ සම්පත්තියක් අපික මුන්වහන්සේ චෛත්‍ය හදලා ප්‍රාර්ථනා කළේ මතු අනාගතේ නිවන් සම්පත් කියලා, ධ්‍යාන මාර්ගඵල කියලා. එහෙම වුණොත් ස්වාමීන් වහන්සේට අද ඉක්මනටම ධ්‍යාන උපදව ගන්න පුළුවන් වෙන්න පුළුවන්. මාර්ගඵල ලබන්න පුළුවන් වෙන්න. මට හිතුනේ අර කියනකොට එහෙම තාම කළා නෑ වගේ සනස. ඒක හම්බුනේ නෑ මේකයි මම ඒක මට හිතුණා. ඉතින් මම ඒක කියා මට ඒකයි. ඉතින් ඒ නිසා අපේ ස්වාමීන් වහන්සේ මේ
දැන් එතකොට බලන්න ඔබ වහන්සේ අර ගේ ජීවිතේ හම්බු කරපු ධනය දැන් අරන් ඇවිල්ලා නේ මේ ජීවිතේට. දැන් ඔබ වහන්සේට මම උදාහරණට කිව්වා අපි වාහනයක් ඉදමක් පූජා කළා කියන්නේ අර ගිය ජීවිතේ කෝටි ගාණක් ඔබ වහන්සේ කියන්නේ මේ ජීවිතේට අරගෙන ඇවිල්ලා. ඉතින් අන්න ඒ වාගේ අපේ ස්වාමීන් වහන්සේ අපට පුළුවන් නම් ඒ වාගේ ඕපදික පින්කම් එහෙම නැත්නම් සසර පුරාවට පින් වැඩෙන පින්කම් ඒවා මේ සම්බුද්ධ ශාසනය කරන්න පුළුවන්. සෙනසුන් හදලා පූජා කරන එක, විහෙර විහාර පූජා කරන එක, ඉඩකඩම් ශාසනයට පූජා කරන එක. ඉතින් මේ වාගේ දේවල් වලින් අපට මිය පරලව යනකොට ඒ ධනෙ අරගෙන යන්න පුළුවන්. ඉතින් මම මේ එක උදාහරණයක් විතරයි කාලානුරූපීව අපේ ශාසනය මතක් කළේ. ඔන්න ඔයාලටත් කොටසක් හරි ඔයාලා මිය පරලව යනකොට අරගෙන යන්න ඕන නම් ඔය විදිහට තැම්පතුවක් දාලා යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මෙතන පින්කම් වෙනකොට ඔයාලා ඉන්නේ එතන අනිවාර්යයෙන් මේ පුණ්‍ය විපාක දෙනවා. මොකද ඔයාලට අර හතෙන් එක නෙවෙයි පහට ඇවිල්ලා ඉන්නේ. තේරුණාද? ඒ කියන්නේ දැන් මැද පහ නිවන දක්වාම විපාක දෙනවනේ. අන්නේ පහ විපාක දෙන ශේස්ත්‍රය තමයි ඔයාලා ඊළඟ ජීවිතේ ඉන්නේ. ඒ කියන්නේ ඔයාලට මෙහි පිං වෙනකොට ඔයාලට විපාක වාර ඉදිරිපත් වෙන්නේ අර පහ ශේස්ත්‍රේ. ඒ කියන්නේ ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලට පුණ්‍ය විපාක ලැබෙනවා. ඒ නිසා තිරිසන් ජීවිතයක ඉපදුනත්, පෙරේත ලෝකයක ඉපදුනත්, දිව්‍ය ලෝකයක ඉපදුනත්, මනුස්ස ජීවිතයක ඉපදුනත් ඒ විදිහට අපි ධනය ආයෝජනය කළොත් අනිවාර්යයෙන්ම ඊළඟ ජීවිතේ අපට ඒක නැවත ප්‍රතිලාභ වශයෙන් ලබා ගන්න පුළුවන් අපේ සමය. මයිසානන්ස ඒකත් එක්කම තවත් ඒ සම්බන්ධවම තමයි සානස. දැන් අපේ සමහර විට අපේ ඥාතීන් අපේම අය සමහරට අම්මලා තාත්තලා මිය පරලොව ගිහිල්ලා പ്രേත ලෝකෙ ඉපදෙනවා. එතකොට එයාලා പ്രേතයෝ වෙන්නේම දරුසෙනෙහසින්. දරුසෙනෙහසින් එහෙම പ്രേත ලෝකාදී ඉපදුනාම දැන් අපි කතා කරනකොට සානස කරදර වෙනවා කියලාමනේ. එතකොට ඒ പ്രേතාත්ම ඉපදීම නිසා මේ ජීවත් වෙන්න අයට අනතුරක් තියෙනවද ස්වාමීන් වහන්සේ? පෙරේතයාගේ පැත්තෙන් ගත්තොත් අම්මලාගේ තාත්තලාගේ හෝ ළඟම හිතවත් ඥාතිවරුන්ගේ හෝ සුජීවත්ව ඉන්න අයට දුකක් කරදරයක් හිරිහැරයක් පැමිණීමේ පුංචිවත් අදහසක් නැහැ. මොකද ජීවත් වෙලා ඉන්න කාලේ යම්සේ දරුවන් කෙරෙහි දරුසෙනෙහසක් තිබ්බා නම් මිය පරලව යන වේලාවේ ඒ දරුවන් පිළිබඳව උපන්න ලෝභය නිසා නම් පෙරේත ජීවිතයටපත් උනේ. ඒ දරුසෙනෙහස සිය ගුණයෙන් දහස් ගුණයෙන් වැඩිව තමයි ඒ පෙරේත ජීවිතය පවතින්නේ. ඒ නිසා දරුවෙකුට පුංචිවත් දුකක් කරදරයක් හිරිහැරයක් පැමිණීමේ අදහසක් මොනම හේතුවක් නිසාවත් ඒ ප්‍රේතයෙකුගේ సంతානයට පහළ වෙන්නේ නැහැ. මොකද මනුස්ස ලෝකේ හිටපු අම්මට වඩා අර පෙරේත ලෝකේ ඉන්න අම්මගේ ආදරය සෙනෙහස වැඩි නිසා. එතකොට අපේ ස්වාමීන් වහන්සේ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ යා ලබන ආත්ම භාවයේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට පෙරේතාත්ම භාවයේ ඉපදුනහම එයා මනුස්සාම්මෙක් නෙවෙයි. එයා දරු සෙනෙහස 100,000 ගුණයෙන් වැඩි. නමුදු පෙරේතාම්මෙක්, පෙරේත තාත්තෙක්. එතකොට පෙරේතාම්මෙක්, පෙරේත තාත්තෙක් කියන්නේ පෙරේත ජීවිතයක්. ඒ පෙරේත ජීවිතය කියන්නේ පුණ්‍යවන්ත ජීවිතයක් නෙමෙයි, සතර අපායට අයිති ජීවිතයක්. ඒක සතර අපායික ජීවිතයක්. ඒ සතර අපායික ජීවිතය තුල එයාට විපාක දෙන්නේ ගොඩක් අකුසල විපාකයි. එතකොට සතර අපායට අයිති කෙනෙක් අපේ ගෙදර අකුසල විපාක බලවත් කෙනෙක් අපේ ගෙදර ඉන්නකොට අපිත් එක කටයුතු කරනකොට අපේ කුසල විපාකත් යටපත් වෙනවා කියන එක සාමාන්‍යයෙන් ඔයාලා කවුරුත් දන්න එකක්. ඒ කියන්නේ අපි කියමු මහත්යාට හොඳ පුණ්‍ය විපාක කියන්න ගිහිලා වැඩ වරදී නේද? කොහොනේ අපි වෙන එකක් ගමුකෝ. යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ යාළුවාට හොඳ පුණ්‍ය විපාක තියෙනවා. ඉතින් අපි කියමු අපුණ්‍ය විපාක තියෙන යාළුවෙක් එයාගේ සංගමයට එකතු වෙනවා. එකතු වුණාම අර ලැබෙන්න තියෙන බොහෝ පුණ්‍ය විපාක අර අකුසල් බර යාළුවාගේ අකුසල් විපාක බලෙන් නැති වෙලා යනවා. අර යාළුවාගේ පින් තියෙන යාළුවාගේ පුණ්‍ය විපාක යටපත් වෙන එක අපි අහලා තියෙනවානේ. එතකොට අපේ ස්වාමීන් වහන්සේ අන්න අර ප්‍රේතයාගේ අකුසල් බලෙන් අර දරුවන්ට සමහර වෙලාවට ලැබෙන්න තියෙන පුණ්‍ය විපාක මගහැරිලා යන්න පුළුවන්. ඒ පුණ්‍ය විපාක මගහැරෙන්නේ මෙහෙමයි. දරුවෝ දිහා ආසාවෙන් ආදරෙන් බලාගෙන ඉන්නේ මනුස්සම්මෙක් බලාගෙන හිටියොත් දරුවන්ට හරියයි. හැබැයි පෙරේතාම්මෙක් දරුවෝ දිහා ආදරෙන් සෙනෙහසින් බලාගෙන ඉන්නකොට ඒ පෙරේතාත්ම භාවයේ තියෙන යම් දෝෂයක් නිසා දරුවන්ට හරියන්නේ නැහැ.
ඉතින් දරුවෝ කන බොන එක දිහා ආදරෙන් බලාගෙන ඉන්නකොට අම්මට හරි සතුටුයි. පෙරේත වුණත් අම්මට හරි සතුටුයි. දරුවෝ බඩ පිරෙන්න කනකොට යාට නිදි වුණත් අම්මා කියන්නේ ඒකනේ. හැබැයි එයා පෙරේතාත්ම භාවයේ ඉන්න නිසා ඒ පෙරේතාත්ම භාවයේ තියෙන කර්මයක් නිසා අම්මා කියන එකේ කර්මෙ නෙවෙයි පෙරේතාත්ම භාවයේ තියෙන ඒ ශක්තියක් නිසා දරුවන්ට ලෙඩ රෝග හැදෙනවා. ඒ කන එක දිහා බලන් ඉන්නකොට ඒ අම්මා කරන හානියක් නෙවෙයි අපේ ස්වාමීන් වහන්සේ අර පෙරේතාත්ම භාවයේ තියෙන විපාකයක්. ඒ නිසා ගෙවල් දොරවල් වලට හරියන්නේ නැති වෙන්න පුළුවන්, දරුවෝ ලෙඩ වෙන්න පුළුවන්, යම් ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් මේ වාගේ බොහෝ කරදර වලට මුහුණ පානවා අර පෙරේත අම්මා තාත්තා නිසා. හැබැයි ඒකේ අම්මා තාත්තා හිතලා කරන දෙයක් නෙවෙයි. ඉතින් ඒ නිසා අපි එවැනි තත්වයකට අසරණ තත්වයකට කවදාවත් පත් වෙන්න හොඳ නැහැ. අනිත් එක තමයි අපේ ස්වාමීන් වහන්සේ මේවා කියන්නත් බෑ නොකියත් බෑ. මේ දරුවෝ නිසා අපි පෙරේත ලෝකේ ගියොත් දරු සෙනෙහසින් අපේ ස්වාමීන් වහන්සේ ඕනම අම්මා තාත්තා කෙනෙක් බලන්නේ දැන් මේ අම්මලා දරුවෝ පිට රටනේ ඉන්නේ ගොඩක් අම්මලාගේ. ඒතකොට මුණුබුරොත් පිට රට ඉන්නේ. ඉතින් මේ අම්මලා පුදුම ආසාවකින් බලාගෙන ඉන්නේ දරුවෝ ඊළඟ අවුරුද්දේ යදේ හෙටේ මුණුබුරන්ගේ මූණ බලන්න, දරුවන්ගේ මූණ බලන්න පුදුම ආසාවකින් ඉන්නේ. කෝල් කරන හැම වෙලේම අහනවා සමහරවල්ලාට කවදාද උඹලා එන්නේ? මුණුබුරාගේ මූණ දැක්කේ නෑ. එන්න බැයිද ඉක්මනට? මට දැන් අසනීප. මොනවා හරි හේතු කියනවා අර දරුවෝ ගෙන්න ගන්න තමන් ගාවට. ඒක මේ මනුස්ස ජීවිතේ ජීවත් වෙලා ඉද්දිත් ඔයාලා කරන එකක්. දරුවෝ ටිකක් දුරට ගියාම. ඉතින් පෙරේත ලෝකේ ඉපදුනහම ඒ අම්මා තාත්තටත් තියෙන්නේ එයා ගාවට දරුවෝ ගෙන්වා ගැනීමේ ආසාවක්. ඒක ඔයාලගේ වරදක් නෙවෙයි. දැන් ඉතින් මනුස්ස ජීවිතේ ඉන්න ඔයාලත් ආසයිනේ දරුවෝ ලංකාවට එනවට. ඉතින් ඒක ඔයාලගේ වරදක් නෙවෙයිනේ. ඒ තමයි මව්සෙනෙහසේ ස්වභාවය. යාර පෙරේත ලෝකේ ඉපදුනහමත් එයාලා කැමති දරුවෝ යාලා ගාවට ගෙන්න ගන්න. මුණුබුරෝ යාලා ගාවට ගෙන්න ගන්න. ඉතින් එතකොට යාලා ඒ පිණිස අපේ ස්වාමීන් වහන්සේ පොඩි දේවල් කරනවා. දැනුත් කරනවානේ. පොඩි ලෙඩක් දානවා. එතකොට ඔන්න කෝල් එකක් හරි ගනී කියලා. නැත්තම් බලන්න හරි එයි කියලා. එහෙම පොඩි කපටිකම් දානවා. ඒවා මේ දරුවෝ රවට්ටන්න නෙවෙයි ඉතින්. දරුවාගේ මූණ බලන්න තියෙන ආසාව. එන්න කිව්වට එන්නේ නැහනේ. ඒ නිසා පොඩි ලෙඩක් හරි දාන. ඉතින් ඕක පෙරේත ලෝකෙ ගියාම ටිකක් වැඩිපුර කරනවා. තමන්ගේ ගාවට දරුවෝ අරගන්නට. ඉතින් එයාට තේරෙන්නේ නැහැ මගේ ගාවට දරුවෝ ඒම කියන්නෙම මනුස්ස ජීවිතයේ දරුවෝ මරණයටපත් වීම කියන එක. ඒ අම්මට තේරෙන්නේ නැහැ. ඉතින් අම්මා ආසයි තමන් ගාවට එනවට. දැන් ලංකාවට දරුවෝ එනවා කියන්නේ හරි හම්බ කරපු යාළගේ රස්සා, ගෙවල්, දොරවල්, අරන් මුණුබුරන්ගේ අධ්‍යාපන මේ ඔක්කොම කැප කරලා තමයි අසනීප අම්මා බලා ගන්න ලංකාවට එනවා නම් දරුවෝ එන්න ඕනේ. එහෙමනේ සමහර දරුවෝ එනවා එහෙම. අම්මා අසරණ වුණාම පුළුවන් කාලයක් ඉන්නවා. අම්මා හොඳටම අසරණ වුණාම එහි රැකී ආරක්ෂා ඔක්කොම නවත්තලා සමහරට ලංකාවේ පදිංචියට එනවා අම්මා තාත්තා බලා ගන්න. සමහරට නෝනා එනවා මහත්තයා විතරක් එහි තියලා අම්මා බලා ගන්න. ඉතින් එහෙම එන්නේ ලොකු කැපකිරීමක් කරලා ඒ දරුවෝ. ඉතින් ඒ ආවත් අම්මට සතුටුයිනේ. දරුවෝ කැපකිරීමක් කරලා ආවත් ළඟට ආපුවම අම්මට සතුටුයි. ඉතින් පෙරේත ලෝකෙත් එහෙමයි. මෙහෙදි මැරිලා, මෙහෙ ලෙඩ වෙලා, අසරණ වෙලා මැරිලා හරි අර පෙරේති ගාවට එනකොට, අම්මා ගාවට එනකොට ඒ පෙරේත ලෝකේ අම්මට හරි සතුටුයි ඉතින්. එතකොට එයා ගාවම ඉන්නවනේ. මනුස්ස ලෝකේ හිටියොත් එයා ගාවම නැහනේ. මැරිලා එයා ගාවට ආවොත් එයා ගාවම දරුවෝ ඉන්නවා. ඉතින් ඒ නිසා ඒ අම්මලාගේ දෝෂයක් නෙවෙයි. ඒක තමයි අපේ ස්වාමීන් වහන්සේ ධර්ම ස්වභාවය. ඒක මේ ජීවත් වෙලා ඉන්නකොටත් තියෙනවා, මිය පරලව ගියත් ඒක තියෙන. ඒ නිසා අපි දරුවන්ට ඇත්තටම නෝනින් ආදරය කරනවා නම් අපි මැරෙනකොට කුසලයක්ම සිහි කරගෙන දරුවන්ව අතහැරලා කුසලයක්ම සිහිපත් කරගෙන තමයි ඉතින් මිය පරලව ගිහිල්ලා අපේ භවය සුගතියක් කරගන්න ඕනේ. එහෙමයි. ඒත් එක්කම ඔය තව එකක් ස්වාමීන් වහන්සේ අපි ඕනවට වඩා මැරුණාට පස්සේ හිතන්නත් එපා නේසම්. නැත්තම් ඕකත් හරි ප්‍රශ්නයක් නේ. මැරුණාට පස්සේ හිතන එක එයාලට වදයක්. දැන් ඒකත් අපේ සාසනය මතක් කරපු එක. ඒ කියන්නේ අම්මා තාත්තා මැරුණාට පස්සේ කරන්න ඕනේ දම්පින්කම් කරන එක තමයි. හැබැයි ඕනෑවට වඩා හිත හුල්ල ඉන්නත් හොඳ නැහැ. එහෙම ඕනෑවට වඩා හිත හුල්ල ඉන්න එකම අර පෙරේත ලෝකේ ඉන්න අම්මා තාත්තා ඒ දරුවාගේ දුක සනසවන්න එයා ගාවට ගෙන්න ගන්න යොමු කිරීමක් බවට පත් වෙනවා. සමහරට අම්මා තාත්තගේ එහෙම අදහසක් නැහැ. හැබැයි අනේ මගේ අම්මා නෑ කිය අඬන්න ගන්නවා. දුක් වෙන්න ගන්නවා. දිවාරය අඬන්න දුක් වෙන්න ගන්නවා. තන්නේ ඒ දුකම
අර පෙරේත ලෝකේ ඉන්න අම්මට ඒ දරුවගේ දුක නැති කරන්න තමන් ගාවට එයාට එන්න බෑනේ මනුස්ස ලෝකෙට. හැබැයි එයාට පුළුවන් දුවව ලෙඩ කරලා හරි එයා ගාවට ගන්න. ඉතින් ඒ නිසා අර දුවගේ දුක නැති කරන්න අම්මා ගාවට දුව ගන්නවා. එතකොට දුවටත් හොඳයි, දුවගේ දුකත් නැති වෙනවා. දෙන්නටම පෙරේත ලෝකෙට එලා ඉන්න පුළුවන් වෙනවා. ඊළඟට තිරිසන් සත්තු නැතු වුණාමත් සමහර අය බොහොම ආදරෙන් හදන සුරතල් සත්තු ඉතින් මැරිලා මාස අවුරුදු 2-3 හිතනවා. එතෙන් තිරිසන් සතෙක් කියන එක තිරිසන් ආත්මයක් කියන එක සානස කුසල් සිතක් උපදවා ගන්න අමාරු දෙයක්. එතකොට ඒ කෙනෙක් මැරිලා ගියොත් සමහර විට තමන්ගේ එදා ඉඳන්ම කණ්ඩ දුන්නු එයා ගැන හිතාගෙන එයාත් සමහර විට යන්න පුළුවන් ප්‍රේත ලෝකෙ. අනිවාර්යෙන්. එතකොට එය සමහර විට අනතුරක් වෙන්නත් පුළුවන් සම්මත. ඔව් එයාටත් දම් පින්කම් කරලා පින් අනුමෝදන් කරන්න ඕනේ. තිරිසන් සතෙක් මිය පරලොව ගියත් මොකද එයාලා ඇසුරු කරලා පුරුදු තමන්ගේ ස්වාමියා ගාවට තමයි පින් ගන්න ඉන්නේ. ඒ නිසා ඒ අත්තන්ට පින් දෙන්න ඕනේ. හැබැයි එහෙමයි කියලා ඒ අත්තොන්ට ආදරයේ සෙනෙහස නම් මරණට පස්සේ පාණ්ඩ යන්න හොඳ නෑ. එහෙම වුණොත් ඒ අය ඒ ආදරයේ සෙනෙහස ලැබෙන තැන් වලින් සමහර වෙලාවට යන්නේ නැති වෙයි. නැත්තම් Tamante වැනි තැනකට ඒ අතරතුර මැරුණොත් දුක් වෙවි ඉන්න වෙලාවක සමහරලාවට බැල්ලියෙකුගේ මව් කුසක් අරමුණු වෙන්න පුළුවන් ඉතින්. එහෙමයි සානස. දැන් මේ ප්‍රශ්නේ මිදිලා එන ප්‍රශ්නයක්. ඒක සානස ටිකක් සමහර අවස්ථාවල කතා කරන්නත් ඕන ප්‍රශ්නයක්. සිල්පද සම්බන්ධව කතා කරන්නේ. සායනාංශ දැන් අපිට තව ප්‍රශ්න තියෙනවා. ප්‍රේත අපි මේ ප්‍රශ්න ඉස්සරහට අරගෙන තව ටිකකින් ඉවර කරන්න සායනාංශ. මේ සිල්පද සමහර සිල්පද තියෙනවා. සමහර විට කියනවා සිල්පදයක් රකින්න අපහසු නම් ඉතින් ඒක ගැන හිතා මේ කුකුස් උපදවා ගන්නවට වඩා සිල්පදේ කඩලා ඉවර වෙලා මේ පස්සේ ඒක පිරිසුදු කරගත්තම හරි කියන කතාව කියන එක ධර්මානුකූලව හරිද ස්වාමීන් වහන්සේ මේ විස්තරෙත් එක්ක කතා කළ යුතු එකක්. සිල් රැකීම කියන එක බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ පනවපු දෙයනේ. ඉතින් ඒකට එහෙම කිරීම හරිද ඒක? සම්බුද්ධ ශාසනයේ මොනම අවස්ථාවකවත් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ක්ලේශ 1000ක් සංසිඳව ගන්නට සිල්පදයක් කඩන්න අවසර දුණු තැනක් කොතනකවත් බුද්ධ ශාසනයේ ත්‍රිපිටක දහමේ නැහැ. එහෙමයි. ක්ලේශ 1000 සංසිඳවන්නට වරදක් කරන්නට අවසර දුන්නු තැනකුත් බුද්ධ ශාසනයේ ත්‍රිපිටක දහමේ කොතනකවත් පේන්නේ නැහැ අපේ ස්වාමීන් වහන්සේ. ඒ නිසා එහෙම බලනකොට නේද? පැවිදුණු අපට රාගයේ තියෙන හැටියට ශික්ෂාපද කඩලා ඉවරලා පිරිසුදු වෙන්න පුළුවන්. දැන් සරල තැනකට අපි එන්නේ. ඒකට එහෙම අපි බලනකොට සිල්පදයක් කඩලා පිරිසුදු වීමක් ශාසනයේ අපේ ශාසනයකට හොඳ ලස්සන කතා අපේ ශාසන ඉතිහාසයේ තියෙනවා. අර මහරහතන් වහන්සේ නමක් මේ ස්වාමින් වහන්සේ නමක් ගමනක් වඩිනකොට උන්වහන්සේට දුර්භික්ෂ කාලයක්. ඉතින් උන්වහන්සේට මේ දානිය ලැබුණේ නැහැ. බොහෝම කුසගින්නේ වැඩියේ. ඉතින් උන්වහන්සේට හම්බුණා බොහෝම ඉදුණු අඹ තිබ්බු ගහක්. ඉතින් ඒ ගහ යට හොඳට මිහිරි අඹපල වැටිලා තිබ්බා. හැබැයි ස්වාමීන් වහන්සේ බැලුවා මේ අඹපල ටික දිහා. හැබැයි උන්වහන්සේට මේ අඹපල අරගෙන වළඳන්න ඕන තරම් අවස්ථාව තිබ්බා. හැබැයි ස්වාමීන් වහන්සේලාට පිළිගෙන වළඳන්න බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදයක් පනවලා තියෙනවා පිළිගන්නේ නැතුව වළඳන්න බෑ කියලා. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ ඒ අඹ ටික අරගෙන උන්වහන්සේට තිබ්බා. අඹ පිළි අරගෙන නැහැ. ගහ යට තියෙන අඹ. නමුත් උන්වහන්සේට මේ අඹ අරගෙන වළඳලා ජීවිතේ රැකගෙන භාවනා කරන්න අවස්ථාව තිබ්බා. හැබැයි ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවිත හේතු වෙනුදු ශික්ෂාපද කඩ නොකළ යුතුයි කියලායි භික්ෂුන් වහන්සේලාට අවවාද අනුශාසනා කළේ පැනෙව්වේ. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ අර පිළිගත්තේ නැති අඹ වළඳලා ජීවිතේ රැක ගන්නවට වඩා සීලය රැකගෙන මිය පරලව යෑම සුගතියි කියලා හොඳයි කියලා හිතලා උන්වහන්සේ එහෙම්මම අඹ ගහ යට වැතිර හිටියා. උන්වහන්සේට කෙලින් ඉන්නවත් පණ නැහැ. නමුත් උන්වහන්සේ ජීවිතේ රැක ගන්නවත් අර පිළිගත්තේ නැති අඹ ඇල්ලුවේ නැහැ. ඉතින් උපාසක මහත්තයෙක් අඹ ගහ යට යනකොට ස්වාමීන් වහන්සේ දැකලා අහලා ඇති මේ කතාව. අඹ පැන් හදලා ස්වාමීන් වහන්සේට පිළිගන්වලා කර උඩ තියාගෙන ගෙදරට අරගෙන ගියා. සාසයට ඇවිදින්න පණ නැහැ. දවස් 7ක්ම කුසගින්නේ. එතකොට කර උඩ යන ගමන් තමයි ස්වාමීන් වහන්සේ කල්පනා කළේ මේ මගේ අම්මත් නෙවෙයි තාත්තත් නෙවෙයි මට මේ විදිහට පැන් හදලා පූජා කරලා අඹ පැන් හදලා පූජා කරලා දැන් මාව කර උඩ තියාගෙන අරගෙන යනවා කියලා ස්වාමීන් වහන්සේ සංවේග උපදවලා භාවනා කරලා උපාසක මහත්තයාගේ කර උඩදිම
උන්වහන්සේ රහත් වුණා. ඉතින් මෙවැනි කතා ශාසනයේ තියෙනවා. කැලේ ගිනි ගන්නකොට වැල් පොට බැඳලා තිබ්බා. වැල් පොටකින් රස කිඳ වැල් පොටකින්. නමුත් උන්වහන්සේ වැල් පොට කැඩුවොත් දුෂ්කට ඇවතක් වෙන නිසා ගින්නට පිච්චිලා මැරෙන්න හිත හදාගත්තා. නමුත් වැල් පොට කැඩුවේ නැහැ. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ මේ විදිහට තමයි ශාසනේ සිල් ආරක්ෂා කරලා තියෙන්නේ. ඒ නිසා කෙලස් 1000ක් සංසිඳව ගන්නට පුංචිවත් ශික්ෂාපදයක් කඩන්න බුද්ධ ශාසන අවසරයක් නැහැ. මොකද පුංචි හරි ශික්ෂාපදයක් කඩන්න පුළුවන් නම් ලොකු සිල්පදයකුත් කඩන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. එකක් කඩන්න පුළුවන් නම් අනික කඩන්න පුළුවන්ම තමයි. එතකොට අපි හිතමු පිළිගැනීමේ ශික්ෂාපදයේ කියන පුංචි ශික්ෂාපදයක්. එතකොට මේ පුංචි ශික්ෂාපදේ කඩලා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක පිළිගන්න නැතුව තියෙන්නේ. ඔක දැන් කුසගිනි. ඒ නිසා දැන් භාවනා කරගන්නත් බෑ. ඕක මම වළඳලා පස්සේ ඉතින් ඇවැත් ටිකක් දෙසාගෙන භාවනා කරනවා කියලා. හැබැයි ස්වාමීන් වහන්සේ ඉතින් ඒක කවදාවත් භාවනාව දියුණු වෙනවා කියන කතාවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ එහෙම එකක් මේ බුද්ධ ශාසනේ නැහැ. එහෙමයි. එතකොට සිල්පද රැකීම අත්‍යවශ්‍යයි. අර මොකද අපේ ශාසනේ පුංචි එක කැඩුවොත් ඒ කියන්නේ අර දාන ටික පිළිගන්නේ නැතුව වළඳලා භාවනා කරනවා කියලා හිතුවොත් හැන්දෑවට භාවනා කරනකොට රාගයක් ආවොත් ඊළඟට ඒකත් කරලා ඇවිල්ලා ඉතින් ඒකත් සංසිඳනයිලා ආයෙත් භාවනා කරන්න හිතනවා. ඉතින් එතකොට මේක කොතනින් පටන් අරගෙන කොතනින් ඉවර වෙයිද කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා පුංචිම ශික්ෂාපදයක්වත් කෙලස් 1000ක් සංසිඳවන්න කඩන්න බෑ මේ ශාසනය. එහෙමයි සංස දැන් මට අපි දැන් ඔය ශික්ෂාපද සමහර ආශ්‍රව තියෙනවා කියන අර බුදුරජාණන් වහන්සේ සැප වේදනා විඳලම දුරු කරන්න ඕනේ. සමහර ආශ්‍රව තියෙනවා සැප වේදනා උපදිනවා. හැබැයි එහෙම සැප වේදනා විඳලා ඒ ආශ්‍රව දුරු කරන්න බෑ. ඒක වැඩි වෙනවා. ඒක අපිට හොඳටම තේරෙන්නේ අපි විකාල භෝජන ශික්ෂාපදය ඉස්සර ඔය පැවිදි වෙලා මුල් කාලේ එනකොට ඉතින් කෑම දකින්නකොට ඉන්න බෑනේ සාහනස. ඒ ඇත්තම කතාවනේ උක. ගියාට පස්සේ පණ්ඩු පලාස වෙ ඉන්නකොට එහෙම කට්ටිය රැට කනවා. ඒ දකින්නකොට කෑම කඩවල් ගානින් දකින්නකොට ටිකක් නලියන ගතිය තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේ අපිට එහෙම එකක් තියෙනවද? දැන් අපිට ඒක ගානක් නැහැ. කවුරු කෑවත් කවුරු මොනව කරත් ආහාර අපේ ඉස්සරහා තිබ්බත් මේකේ තියෙන හොඳම කෑම එක ඉස්සරහා ගෙනල්ලා තිබ්බත් අපිට ඒක වැඩි දෙයක් නැහැ. ඒ හේතුව අර ඒ පදනමෙන් බුදුරජාණන් වහන්සේ දකිනවා ඒ දේ කාලයත් එක්ක යනකොට ඒ ආශ්‍රව දුරු වෙලා යනවා කියන ස්වභාවය. එතකොට ශික්ෂාපද රකින්න එක කියන්නේ මුල අමාරු වෙනවා. හැබැයි කාලයක් තිස්සේ අපි පුරුදු කරාම ඒක හරියක සැහැල්ලුවෙන් රකින්න පුළුවන් දෙයක් බවට පත් වෙනවා ස්වාමීන් වහන්සේ. ඒකත් කාරණයක් එක තවත් කාරණයක් එවලා තිනවා සානස මේක අපි පොඩි කාරණයක්. හදිස්සි අනතුරකින් මොළය මැරුණු කෙනෙකුගේ අවයව දන් දෙන විට එම පුජ්‍යලයට පිනක් ඇති වේද? එම පුජ්‍යලයාගෙන් ජීවයේ පවතින බැවින් ඒ සඳහා අවසරය දෙන පවුලේ සිටි කෙනෙක් නම් ඔහුගේ ඇයට පවක් ඇති වේද? ජාතික ප්‍රශ්නයි තියෙන්නේ. ඔය බට ගලවන එකයි මොකද ජාතික ප්‍රශ්නේ තියෙනවා. හිතන ඒවට ලොකු උත්තර දෙන්න අවශ්‍ය නැහැ. ඒක හැමෝම දන්නවා වට උත්තර. කොතනද පාව වෙන්නේ කොතනද පාව නොවෙන්නේ කියන එක ඉතින් හොඳටම දන්නවා. අපේ ස්වාමීන් වහන්සේ මේ ඔකට අපි හරි උත්තරයක් දෙනවා නම් ඉතින් කවුරුත් මරෙන්න ඉන්න කෙනෙකුට එයාගේ කැමැත්ත නැතුව අවසර නොදිය යුතුයි. එහෙම අවසර දුන්නොත් ස්වාමීන් වහන්සේ වෙන්නේ ප්‍රාණඝාතය වෙනවා නේ ස්වාමීන් වහන්සේ. ඔය ධර්මානුකූලව විනයානුකූලව නම් එහෙම වෙනවා අපි ස්වාමීන් වහන්සේ. මොකද මේ දැන් මම ස්වාමීන් වහන්සේ අපවත් වෙනකොට ඒ ජීවිතය ඇති ස්වාමීන් වහන්සේට හදිසි අනතුරකින් මොරයාව දන් දෙන්න ලියලා තිබ්බත් ඒ දෙන්න පුළුවන්. එයා ලියලා තියෙන්නේ මරණයට පස්සේ දෙන්න නම් එහෙමයි. එයා මරණ කල් අපිට වැඩේ කරන්නත් බෑ අපේ ස්වාමීන් වහන්සේ. එයා ස්වභාවිකවම මරණයටපත් වුණාට පස්සේ තමයි අපිට එයාට දන් දෙන්න පුළුවන්. එතකොට එයා ජීවමාන කාලෙම කුසල් සිත් උපදවලා තියෙන නිසා එයාට අනිවාර්යයෙන් මේ අය දන් දීමේ කුසලය විපාක වාර වශයෙන් ලැබෙනවා. එමය සානස. එතකොට මේ මොලේ මරුණා කියලා එහෙම අවසර දීම ධර්මානුකූලව සුදුසු නැහැ. ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙනවා නේ සාන. මෙහෙමයි ඉතින් අපිට එතකොට ඔය එකෙක් හරි එකෙක් සතෙකුගේ අතප්පයක් කැඩිලා ඉන්නකොට ඉතින් පණ දඟල ඉන්න අපි කියමු ගෙම්බෙක් කියලා. ගෙම්බෙකුගේ කකුල් දෙක හරි පිටිපස්ස හරි වාහනයකට තැලිලා. හැබැයි මැරිලා නැහැ. ඉතින් දඟල ඉන්නවා. දඟල ඉන්නකොට අපි හිතනවා ඉතින් දැන් කකුල් දෙකක් තැලිලානේ. හිටියත් දුක් විඳිනවා. ඒ නිසා මේක අරන් ගිහිලා ගැරන්ඩියෙකුට දීලා මම පින් පුරව ගන්න ඕන කියලා. අරුන් අරන් ගිහිලා ගැරන්ඩියකට දීලා පින් කර ගන්නවා.
එතකොට අපි කල්පනා කරලා බලන්න ඕනේ එතනදී අපට පිං වෙනවද නැද්ද කියන එක. එච්චරයි. මම සනස. ඉතින් ඒ ප්‍රශ්නෙත් එක්ක සනස 5යි අපි සාකච්ඡාව අවසන් කරමු. ප්‍රේත විෂය ගැන තමයි අපි කතා කරේ විශේෂයෙන් මේ මාතෘකාව ගැන. ඉතින් මේ ඇයිට දෙන්න පුළුවන් අවසාන පණිවිඩය ස්වාමීන් වහන්සේ අපි ලබා දෙමින් ධර්ම සාකච්ඡාව අවසන් කරමු. හොඳයි. ඉතින් අද පොසොන් පුන් පොහොව දවස අද වටිනා කරුණු කාරණා කීපයක් දැනගත්තා. ඉතින් සත්පුරුෂ ඔබ හැමදෙනාම මේ ජීවිත ගමනේදී හොඳට කුසල් දහම් කරගන්න, බණ භාවනා කරගන්න, තවත් ආත්මයක අසරණ වෙන්න එපා. මොකද සරණක් ඇති සම්බුද්ධ ශාසනයක බුදුසව්ව වෙලා ඉපදිලා ආපහු අසරණ ඇති ජීවිතයකටපත් වෙනවා නම් ඒක අපේ ලොකු අවාසනාවක්. ඉතින් එවැනි අවාසනාවන්ත තත්වයකට ගොදුරු වෙන්නේ නැතිව තමන්ගේ මෙලව ජීවිතේත් වාසනාවන්ත කරගෙන පරලොව ජීවිතේ සුගතිගාමී කරගෙන කොහොම හරි මේ සංසාර භව ගිමන් නිවාගෙන බුදුපසේ බුදුමහරහතුන් සැනසුණු සාන්ත නිවන් සැනසෙල්ලට හැමදෙනාටමපත් වෙන්නට වාසනා ශක්තිය උදාපත් වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද පවත්වනවා. අද දවසේ වෙනද වගේම අපගේ ධර්ම සාකච්ඡාවට වැඩම කොට වදාළ ඒ වගේම මේ ඇයට බොහොම වටිනා ධර්ම කාරණා කීපයක් ඉතින් පහදා දෙන්න යෙදුණු අපගේ කල්යාණ මිත්‍ර ත්‍රිපිටකාචාර්ය අවසරයි නාමර්ගමේ ස්වාමින් වහන්සේට ඉතින් අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු උන්වහන්සේට ශාසනික ප්‍රතිපදාව තුළ උන්වහන්සේ බලාපොරොත්තු වන ආකාරයෙන් ඒ ප්‍රතිපත්ති ගුණ පුහුණය කරලා උන්වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසීම සඳහා මේ උතුම් පින්කම පාරමිතා කුසලයක්ම වේවා කියන උතුම් ප්‍රාර්ථනය මේ වෙලාවේ සිද්ධ කරනවා. ඉතින් අද දවසේ විශේෂයෙන් අපි මතක් කරනවා ස්වාමින් වහන්සේ ලොකු ස්වාමින් වහන්සේ වැඩ නොහිටියත් ඉතින් අපි ඔබ හැම කෙනාටම මේම සෑම කටයුත්තකම මේ ශාසනික වැඩපිළිවෙලේ පුරෝගාමියා අපගේ ලොකු ස්වාමින් වහන්සේ ඉතින් මේ වෙන විහාරස්ථානයක් උන්වහන්සේගේ කැපවීමෙන් නිර්මාණය කරලා ඉතින් අද අපි හැමදෙනාම එකට එකතු වෙලා නොඑක ආකාරයේ කුසලයන් සිද්ධ කරනවා. ඉතින් ස්වාමින් වහන්සේට ඉතින් අපි හැමදෙනාම කරන මේ සියලු පින්කම්වල ආශිර්වාද බලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උන්වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ පුණ්‍ය කර්මය පුණ්‍ය ආශිර්වාදයක්ම වේවා කියලා අපි ආශිර්වාද පවත්වමු. ඉතින් පුණ්‍යානුමෝදනා කීපයක් තියෙනවා. අපි කෙටියෙන් නමුත් හැම දිනාටම ආශිර්වාද සිද්ධ කරනවා. අද ධර්ම සාකච්ඡාවට පිරිකර හා සුවත ප්‍රචාරණ දායකත්වය එම්.ජී. ලීලාවතී මහත්මිය ඉතින් අද දිනට යෙදෙන 73 වෙනි උපන්දිනය වෙනුවෙන් එතුමිය අද මේ පින්කමට දායකත්වයේ දරනවා. ඉතින් එතුමියට ලැබුවා වූ ජන්මදිනය පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා කියන උතුම් ප්‍රාර්ථනයේද ත්‍රිවිධ රත්නයේ අනන්ත අනුහස මේ පින්කම්වල උපකාරය මේ ජීවිත ගමනේ සියවස් අධික කාලයක් සතුටින් සැනසීමෙන් ගත කරගෙන බොහෝ කුසල් උපදවාගෙන මෙලොවද පරලොවද ජයගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ පින්කම පුණ්‍ය උපකාරයක් වේවා කියලා අපි ආශිර්වාද පවත්වන වසනීපෙන් සිටින එස්.එම්. ජයසේකර මහත්මයාට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය නිවන් පිණිසම මේ පින් හේතු වේවා කියන උතුම් ප්‍රාර්ථනයත් සිද්ධ කරනවා. ආරාමේ වැඩ වාසය කරන ගෞරවනීය මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී භාවයේ පිණිස නිවන් පිණිසම මේ පින් හේතු වේවා කියන උතුම් ප්‍රාර්ථනය සිද්ධ කරනවා. තේ හැම දිනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගන්න මේ පින පාරමිතා කුසලයක්ම වේවා කියන උතුම් ප්‍රාර්ථනයත් නැවත වරක් සිද්ධ කරනවා.